කොහෙ යන්නද? ගමන. හදිසි. ඕක තිබ්බාවේ. මේක නගින්න. ඇයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? එන්න තියෙන නරකම දේ වෙන්න යන්නේ. නගින්නකෝ. මම පදින්නම්. නතුයිද? මහා ලොකු විප්ලවකාරයා. බයිසිකලේ පොල්ල උඩ යන්න බයයි. ඒකට කියන්නේ සමාජ බීතිකාව කියලා. සමාජයට බයයි කොහෙද අනේ සමාජය වෙනස් කරන්නේ? තුත්තේ අන්න කතා කරනවා. මට හදිසි මං කිව්වනේ දැක්කේ නෑ වගේ යන් කියලා. ඒ වුණාට දැන් තොපි ඔය යන්නේ? කැලේට ගිහින් කැලේ මැද්දේ හොඳ තැනක් බලලා අපිට පැලක් කටවගෙන අටවන් ජීවත් වෙන්න. යන්නත් දැන්. ඈ බොල පරට්ට බැල්ලියේ. බොගේ කටට මෙච්චර සෞදමක් දැම්මා එහෙනම් ඈ? හෑ චුට්ටේ. නෑ නන්ද මේ ධම්මේ මේ විහිළුවටනේ කියන්නේ. යස විහිළුනේ බම් මෙව්වා. හෙකියෙක් පාලම් මහත්තයත් එක්ක විහිළු කරලා කරගත්තා හරිය මේකිට මතක නෑ? ඉතින් ඒ අවල මත හැංගිලා හිටිය උඹලා ගේ අසමට නෑ ධම්මේ. අතන පාලම් මහත්තයෙක් ගැන කියවන්නවා. ඒකත් හැබෑව. කීවනාහන ගුරු ඉහළ නම් ඉහළ පහළ නම් පහළ කිව්වලු. හැබැයි තෝ එකක් මතක තියාගනින්. තෝගේ ඔය පෙකනිවල කපන්නේ මේ සිංගිනේ මේ ආයි. අඩේ නැන්දා මේ උඹ අනුන්ගේ වං හොන් හොය හොය ඉඳහන්. අන්න අර හේරත් මාමා ඉඳගෙන අර බයිසිකල් අර කුරුස කාටි තියාගෙන ටවුම් රෝන්ද ගහනවා. ඉතින් මට මොකද කියන්නේ? කියන්නේ ඔය කැලේ පයින්නවා පේන්නේ ඔය වැඩක් පළක් නැතුව අනුන්ගේ ඕපු දූප හොය හොය ඉන්නේ උන්ට විතරනේ. ඒ වගේ දටවු මේ ජෝඩු දාලා රෝන්ද ගහනකොට. පරක්ටි තෝ ඇරෙන්න වෙන එක බොණ්ඩියෙක් මට ඔහොම කටපත් ඇදලා නෑ බොල. ඊයි දන්නවද? මං ඉපදුනේ මහා ඉස්පිරිතාලේ. ඒකයි. දුකින් පරක්ටි. දැන් අපි යනවා. අවුලක් නෑ චුට්ටේ තමන්ගේ දේවල් පරිස්සම් කර ගන්න දන්න. හැබැයි ඉතින් මේ මාමණ්ඩි වඩ උඩ එක්කේ දැලේ දාගෙන දන්නේ. යා. කිව්වමලි ජෝ. දී ගන්න කියලා කොට්ටට ඉහ තියනකොටම මට ඔයා ධම්මි කියලා කතා කරනවා ඇහෙනවා. පැදුරේ ඒ පැත්තට මේ පැත්තට පෙරලි ඉඳලා එළි වෙනකොට මං ඔයා හොයාගෙන ආවේ. එදා ඉඳලා හැම රැයකම ඔයා මගේ කොට්ටේ උඩට ආවා. සමහර දවස්වලට මං ඔයත් එක්ක මුකුලුත් කරනවා. ධම්මි. මැද්දට පනින්න එපා. අඩුම තරමේ මගේ ඇස්වල තිබුණු බුද්ධිමතාවත් ආවට පෙවුන්නේ නැහැ. අද වෙනකම් මම බලන් හිටියේ ඔයා මගෙන් අහයි කියලා. ධම්මි. මට තවත් මේවා පපු කැවුතු ඇතුලේ හිර කරන් ඉන්න බෑ. චුට්ටයි. මගේ හිත උඹට ආදරය කරනවා. මට උඹත් එක්ක එක පැලක ජීවත් වෙන්න ඕනේ. මගේ කුසේ උඹේ දරුව තනන්න ඕනේ. අනේ දැන්වත් තේරෙනවද හත්තිලා උඹේ? ඒත් එපා. මං උඹට ආදරය කරනවා. ඉතින් හරි උඹමයි මිනිහා.